දැන් මේ අහනවා තව කමේ නිවන නැත යන අන්තයට වැටෙනවද කියලා පහදලා දෙන්න කියලා. ඇත කියන්නේ නැත කියන්නේ මේ ලෝකේ පවත්නා දේවල් පිළිබඳව අදහසක්. මායාවට ගෝචර වෙලා ලෝකයන්ගේ පවතින දේවල් හැටියට පේන ඒවාට ඇත කියන සම්බන්ධවට නම් තියා ගන්න. ඒවා විදිලා ගියම නැත කියන එකට වැටෙනවා. ඒක අපි නැත කියන එකයි ඇත කියන එකයි දෙකම අයින් කරන්න කියන මේ අදහසම ගන්න දෙපාම තියෙනවා. ඇත නැත කියන්නේ අන්ත දෙකක්. ලෝකෙ වයින් වැඩ පිළිගන්න ඒක. ඔය ටික අහක් වෙලා බලන්න ඕනේ. යම් තැනක දුකක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. යමක් ඇත්නම් ඇති දේම ඇත කියලාම කියනවා. යමක් නැත්නම් නැති දේ නැත කියලාම කියනවා. ඒක අර්ථය. ඇත නැත අන්ත දෙකක් කියන්නේ තව අර්ථයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක් ලෝකේ නැත. මම කියන්නේ නේද? අනිත්‍ය වූ දුක්ඛ වූ ආත්ම වූ දෙයක් ඇත. අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ දෙයක් ඇත. ඒක ලෝකේ ඇත. ලෝකේ තුල දුක ඇත. ඇති දේ ඇත කියන. අර උදාහරණයක් දේශනා කරුවේ ඇති දේ ඇත කියනවා නැති දේ නැත කියනවා. ඇත නැත කියන එක ලෝකයා ගන්න වෙලාවක් තියෙන්නේ. මේ මායාවකට ඇත කියලා හැමදේම. මායාවක් නැති දුකින් ගියහම නැති වුණා කියලා කියනවා. ඒක දුක්ඛිය ඇත නැත අර්ථ දෙක. ඇති දේට ඇත කියනවා නැති දේට නැත කියනවා ඒක අර්ථයක් නෙවෙයි. යම් තැනක දුක කියනවා නම් එතන දුක ඇත. ඒක අසහනයි. අසහනයි. යම් තැනක දුක නැද්ද? එතන දුක නැත. ඒක සමාන ධර්මයක්. ඒක සමානයි. එහෙනම් රවල පස්සේ දෙන්නේ දුකේද? දුක නැතිද? පොතේ දුක නැති. නිවනේ දුක නැති. එහෙනම් නිවන පස්සේ. ඒ තුනේ අන්තයක් තියෙනවා. ඔය අන්ත කතාවයි ඔක්කොම තියෙන්නේ ලෝකේ අපි ඉතින් හදාගත්ත මවාගත්ත ගොඩනගාගත්ත එකද. අන්ත දෙක තියෙන්නේ ගොඩනගාගත්ත ලෝකේ. ඉතින් ගොඩනගාගත්ත ලෝකේ අන්ත දෙක වෙනයි. ඇති නැති යථාර්ථය වෙනයි. නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක් නැත. ඒක නැතිදී නෑ මොකද? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් නෝ. ඇති ධර්මයන් තුළ විද්‍යාව. ඒ තුළ දුක ඇත. ඇතිදී ඇත කියලා කියනවා. ඇත නැත ගත උදාහරණයක් යථාර්ථය වෙනවා. හැබැයි ලෝකයේ ඇත නැත ගන්නේ ඕකට වෙනද නෙමෙයි. මායා දෘෂ්ටියෙන් ගොඩනගාගත්තා වූ මායාවක ඇත කියලා හැවටේ. මේ මායාවකම දැම්තරේ නැද්ද? එතන නැත කියන එක මෙතනයි. ඒ නිගරේ අන්ත දෙකම වහින වෙන්නේ. ඇත නැති යන අන්ත දෙක කිව්වේ ලෝකයා වහින මුලාවේ වහින ඇත නැත දෙක. ඒකයි අන්ත දෙක. ඇතිදී ඇත කියනවා නැතිදී නැති කියන ධර්මානුකූල සත්‍ය දෙක. ඒක නෙමෙයි මාර්ගය. යම් තැනක දුක නැද්ද? ඒක හොඳයි. යම් තැනක දුක නැද්ද? ඒක නරකයි. ඉතින් නිවනින් දුක නැහැ. අපිට ඕනේ දුක නැති එක. ඉතින් අපිට ඕනේ දුක නැති එකක් ඇති කතාවක් අපිට ඕනේ නැහැ. දුක නැහැ නෑ යම් තැනක අපිට ඕනේ ඒක කරගන්න. ඉතින් අපි ඔතනද බඳින්න. ඉතින් නිවන නැත කියන අන්තයක් ගියා. මොනවද නැත්තේ? කාගාකේව නිබ්බාන. නිවනේ කාගේ නෑ. දේශකේව නිබ්බාන. නිවනේ දේශේ නෑ. මෝහකේව නිබ්බාන. නිවනේ මෝහේ. මේ ළමයි කෙලෙස පරිනිර්වාණය. ඊට පස්සේ අනුපස්සීයේ නිර්වාණ දාපිය මොනවද නැහැ. යම් රූපයකින් ඉක්ුත් පින්වන්තය බුදුහාරයන් වහන්සේලා යම් රූපයකින් පනවන එවන් රූපයක් කරනවා. යම් වේදනාවකින් පනවන එවන් වේදනාවක්. යම් සංඥාවකින් පනවන එවන් සංඥාවක්. යම් සංඛාරයකින් පනවන එවන් සංඛාරයක් නෑ. යම් විඥානයකින් පනවන එවන් විඥානයක් නෑ. යම් ඇසකින් පනවන එවන් ඇසක් නෑ. යම් කනකින් පනවන එවන් කනක් නෑ. යම් නාසයකින් පනවන එවන් නාසයක් නෑ. යම් දිවකින් පනවන එවන් දිවක් නෑ. යම් කයකින් පනවන එවන් කයක් නෑ. යම් මනකින් පනවන එවන් මනක් නෑ. දැන් ඇසකන් දිවනාසී ශරීරයේ මන කියේ මොකද්ද? දුක් උපදින නැතිව. දුක හා සම්බන්ධ වෙයි. දැන් එතන යම් දෙයක් නැද්ද? දුක හා සම්බන්ධ වෙන යම් තැනක් නැද්ද දුකයි. රූප වේදනා සංඥා සංකාර වෙන ස්කන්ධ පහ මොකද්ද? දුක්ඛස්කන්ධය. දුක්ඛස්කන්ධය යම් තැනක නැද්ද? එතන දුකේ නේද? අන්න ඔය අතරට කියන දෙක යථාර්ථය කරලා ගන්නට වෙන්නේ. එන අපිට ඕනකම තියෙන්නේ. සැනසුම. යම් තැනක් සැනසෙනවා. සැනසුම යම් තැනක. ඒකෙන් හරි නෑ කියලා අයි කරන්න පුළුවන්. අපි තදම යතන. මේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ රූපත් නෑ, ශබ්දත් නෑ, ගන්ධත් නෑ, රසත් නෑ, පොට්ටබ්බත් නෑ, ධර්මත් නෑ. ඇසත් නෑ, කනත් නෑ, නාසයත් නෑ, දිවත් නෑ, කයත් නෑ, මනත් නෑ.
රූපස්කන්ධයක් නැහැ, වේදනා ස්කන්ධයක් නැහැ, සංඥා ස්කන්ධයක් නැහැ, සංකාර ස්කන්ධයක් නැහැ, විඥාන ස්කන්ධයක්. මෙහිම ආයතනයක් තියෙනවා. අන්නේ ආයතනය තමයි නිවන. ඒ වන්දක් නැත්නම් කොහොමදපත් වෙන්නේ? ඒ වන්දක් නැත්නම් නිවනපත් වෙන්න පුළුවන්. නිවනට යන කෙනෙකුත් නැහැ, එන කෙනෙකුත් නැහැ. නිවනේ උපදින කෙනෙකුත් නැහැ, නිවනේ මැරෙන කෙනෙකුත් නැහැ. ඊගහටත් නැහැ. ආපෝ ධාතුවක් නැහැ, තේජෝ ධාතුවක් නැහැ, වායෝ ධාතුවක් නැහැ, පඨවි ධාතුවක් නැහැ. හටගත්තන විනාශේ යමක් දෙයක් එකක්වත් දෙන්නේ. හට ගැනීමක් නැති නිසා විනාශය වෙනවා. හටගත්තේ දුකක් නම් හටගත්තේ දේ තුළ දුක තියෙනවා. හටගත්තේ යන්නේ නැත්නම් දුක හටගන්නේ. නෑ එවන් ස්වභාවයක් ලෝකේ විද්‍යාමාන නැත්නම් එහෙම එකක් නැත්නම්. පත් වෙන්නේ මොකේද? මේකයි පත් වෙන්නේ. මේක ලෝකයාගේ තියෙන ලෝක සම්මතියට දත්තේද මේක ගෝචර නැහැ කිව්වේ ඒකයි. යමක් දුකද යම් තැනක දුක නැහැ වැටෙන්නේ නැහැ. දුක නැතිව. රාගය නිසා ගිනි විඳා, ද්වේෂය නිසා ගිනි විඳා, අපේ රාගය ද්වේෂය නැති වුණා නම් දැන් ඒ ගිනි නැහැ. දැන් ගිනි නැති එක දැනතුමක්ද නැද්ද? ගිනි නැති එක දැනතුමක්ද? ඒ දැනතුම අධ්‍යයනය නැද්ද? නැති බවේ දැනතුම අධ්‍යයනය නැද්ද? ඇති තැන තියෙන දුක නැති වෙන්නේ නැහැ කියලා අධ්‍යයනය කරනවා. දුක නැති වෙන නිසා දැනතුම නැති වෙනවා. යම් තැනක දුක නැත්නම් ඒතර දැනතුම තියෙනවා. දැනතුම තියෙනවා. යෝගය ඇතුලේ යන්නේ. ලෝකෙ තියෙන එකක් දැනගන්න. දැන් ලෝකෙ තියෙන ඇත කියන වචනේ වයින්ද වැඩි නිසා. ලෝකයක් නිවන මැර ගන්න බැහැ. යන්තනක දුකක් නැද්ද? එතන සම්පූර්ණ. මෙන්න මේක දැක්කම එතන තියෙනවා.